වසර දහස් ගණනකට එපිටින් ක්‍රිස්තු පූර්ව 543කට පෙර ඉන්දියානු භූමියේ කතාවකි මේ මහාවංශයේ පළමු පිටුවයි. වගු රටේ රජතුමාට කාලිංග දේශයෙන් කැන්දන් බිසවක් විය. මේ දෙපළට ලැබුණේ අතිශය රූමත් දියණියකි. ඇය වැඩිවියට පත්වන කාලයේදී වගු සහ මගධ රටවල් අතර වෙළඳාම ශාස්ත්‍රීක වී තිබුණි. මේවා දැවැන්ත තවලමිය සිය ගණන් වෙළඳුන් කරත්ත පුරවා භාණ්ඩ ප්‍රවාහනය කළේය. රජ කුමරියට මාලිගාව එපා වී තිබුණේ. ඇයට රටතොට දැකීමට ඕනෑ විය. සාමාන්‍ය මිනිසුන් සමඟ ඇවිදින්නට කුමරිය ආශා කළාය. ඇය රහසිගතවම මගධයට යන වෙළඳ කණ්ඩායමකට එකතු වූවාය. කණ්ඩායමලාට රටේ සීමාව වූ ඝන වනාන්තරයකට ඇතුළු විය. ඝන කැලෑවේ අන්ධකාරය නිසාවෙන් හාත්පස වැසී ගියය. මෙය සිංහයින්ගේ අඩවියයි. වෙළෙන්දෝ පණ බේරා ගන්නට දිව යන්නට වූවා. මාලිගාවේ හැදුණු කුමරිය බියෙන් බලන් සිටියාය. සිංහයා ඇය ළඟට ඇවිත් සංසුන් විය. කුමරිය සිංහයාට ලන් වී උගේ දිගු ලෝම වැටිය අත ගැවාය. සිංහයා බොහොම ඉක්මනින් ඇයට හීලෑවිය. කුඩා කාලයේ මායාකාරයෙකු කී අනාවැකියෙත් ඇයට සිහිවියා. මේ ළමයා කවදා හරි යහංගත වෙන්නේ සිංහයෙකු සමගය. මේයා මායාකාර සිංහයෙකි. ඔහු විටක මනුෂයෙක් වූ අතර විටක සිංහයෙක් විය. දෛව වාක්‍යය ඉටු විය. කැලෑවේ තනි වූ ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබුණි. පුතා සිංහබාහුය, දුව සිංහසීවලී නම් විය. නමුත් දරුවන් ලොකුවෙද්දී ගල් ගුහාවේ ජීවිතයට අකමැති විය. සිංහයා ගුහාවේ නැතිවේලාවක සිංහබාහු කුමාරයා මව හා නැගෙනිය කැටුව වනාන්තරයෙන් එළියට ආවය. මේ අතර සිංහයා තම පවුල සොයමින් කැලෑව හා ගම්මාන පීරන්නට පටන් ගත්තේ. මිනිස්සු බියවී ගමත් හැර දිව ගියා. මේ සිංහයාගේ උවදුර රජතුමාට මහත් හිසරදයක් වී තිබුණි. රජතුමා සිංහයාව මරා දමන්නට තීරණය කළේය. අසව් සිංහයාව මරා දමන තැනැත්තාට බොහොම ලොකු සන්තෝසමක් දෙනවා යැයි අණ්ඩබෙරයක් යැවූහු. ලොකු වස්තුවක් ජීවත් වෙන්න හොඳ ක්‍රමයක් මේක. සිංහබාහු වැදයට කැමති විය. මවගේ විරෝධය නොතකා ඔහු කැලෑවට යන්නට පිටත් වූවය. සිංහයා තම පුතාව දැක සතුටපත් විය. නමුත් ඒ සතුට තිබුණේ ඉතාම පොඩි වෙලාවයි. සිංහබාහු හුළග කපාගෙන එන කිස් කන හියක් විද්දයක්. සිංහයාගේ පපුව පලාගෙන ඇතුළු විය. සිංහයා මැරී ඇඩවැටුණය. සිංහයාගේ හිස රැගෙන ඔහු මාලිගාවට ගියයේ. වගු රජතුමා ඊට දවස් 7කට කලින් මියගොස් තිබුණි. ඇමතිවරු මේ වීර ක්‍රියාව කළ තරුණයාව වටකරගත්තා. විස්තර ඇසූ ඇමතිවරු මේ වගු රටේ රජතුමාගේ මුණුපුරා බව තේරුම් ගත්තා. අන්තිමේදී සිංහබාහුට වගු රටේ රජකම ලැබුණා. ඔහු විවාහ වූයේ තම සොයුරිය වූ සිංහසීවලී සමඟය. ඊජිප්තු පාරාවුවරුන් මෙන් මෙය සහෝදර විවාහයක් විය. ඉන් පසු ඔහු රජකම නියම උරුමකාරිය වූ මවට බාර දුන්නේ. සිංහබාහුයි සිංහසීවලී ලාට රටට ගොස් සිංහපුර නම් නගරයක් ගොඩ නැගුවා. සිංහපුරය පාලනය කරමින් සිටියදී ඔවුන්ට දරුවන් 32 දෙනෙක් ලැබුණි. මේ අතරින් වැඩිමල්ම පුත්‍රයා වූයේ විජය කුමාරයයි.